හායි යාළුවනේ ඔයාලා අදත් එකතු වන්නේ සිතුවා විත් සවුත් කොරියා YouTube channel එකත් එක්ක මම වැඩි කතා නොකර අපි එහෙනම් වීඩියෝ එකට යන් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා comment එකක් දාලා like එකක් දාගෙන යන්න යාළුවනේ එහෙනම් අපි ඉස්සරහට වීඩියෝ එකට යන් ඇද කර දාන්න කියන්නේ කො මේ කොරියාවේ මේව බලන්න මේවා ලංකාවේ තියෙනවනේ අර දිරච්ච රබර් ගසුත් මේ වගේනේ දිරච්ච රබර් ගස් ඊට වැඩිය හොඳයි මේවා හොඳ උකුස්සන්න කූඩු හදන්න මේවා පෙන්නන්න අපි සායක මාරු මනුස්සයත් එක්ක ඉන්නේ පහක් ආය මම එන්න අම්මේ වේවෙත් මම කීවේ ආය මේවා රබර් ගස් වගේ මේ පේනවනේ යකෝ ඒක උනත් බලන්න ලස්සන වැඩක් නෑ කතා කරලා බා යකෝ ආර අපි එද්දි හම්බුනේ කියලා සිංහම ආර මේකෝ නිය මිනිස්සෙක් එක්ක ආවේ ගමන රබර් ගස් ටික පෙන්නන්න එක්කන් ආව නාටු වෙච්ච ඔව් හැබැයි මේ ගහනම් මහර ලස්සන සීන් එකක් තියෙන්නේ ඒක පට්ට ඒක ලස්සනයි ඇවිදිනවා විතරයි නේ ඉස්සරහට තියෙනවනේ ලයින් එක චූටි එකක් තියෙනවා මේ ගහ අට්ට නුවර ගැම්ම පේනවයි අපි ගිහිල්ලා බලමු අපේ කන්ද මේ කන්ද උඩට යන්න මා නිය පිට කොල්ලෙක් එක්ක යන්නේ බය වෙන්න දෙයක් නැහැ අපි මෙතනින් අඩිය තියද්දි අර එහෙන් පල්ලට බහැලත් ඉවරයි අපි ආපු දාසෙන් හිටියේ නූනේ ඉති වෙලා නිකන් ඒවානේ දැන් තමයි ජොගින් පාර දාලා සිගරට් එක අඩු කරලා ගත්තා කොල්ල ලස්සන වෙලා හැට වෙලා ඇවිල්ලා දෙන්නේ මොකද ඒක හයි අපි වීඩියෝ ගත්තෝ ගවුවා මැකෙනවද ඉතින් අර ඇගට හරියන විදිහට යන්නේ වානේ අපිට එහෙම මොහොම හිතෙන්නේ නැන්නේ ඔය පඩි පෙරල වෙලා ගින්න දුවඩලා විදිනේ කොටවියක උකුබාවා රජතුමා හිටියේ මේකේ තමයි උකුබාවා මේ පේනවනේ උද්‍යානයේ උකුබාවා රජු බල්ලන් දෙකට කැපීම තහනම් අම්මේ ඒ අරගෙන කියනවා උඩ බල්ලෝ ඉන්නවලු දෙකට කපන්න එපාලු හැබැයි පට්ට ලස්සනයි නේද මේක උඩ ඉඳගන්න තිබ්බා නම් ගිහිල්ලා මාරුනේ අපි යන් උඩට ආවේ මේ බලන්න මේ පොල් කිච්චෙක් වගේ නේද මේ ඉන්නේ ලංකාවේ ඉන්නේ දකින්න හොඳ නැහැ කියන්නේ ඒ වුණත් පොල් කිච්චාගේ තියෙන විශේෂ දෙයක් තමයි තමන්ගේ සහකාරිය හෝ සහකාරය නැතුණාට පස්සේ ආයෙ වෙන කුරුල්ලෙක් එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති එකක් ඔක හරිය දන්නේ නැහැ ඉතින් එයා අහලා බලන්න මට එහෙම මං එහෙම අහලා තියෙනවා අපි උඩට ගිහලා බලමු මාර කන්දක් උඩ කර යන්න තියෙන්නේ යා ඔව් හැබැයි දෙයියනේ කියලා ඒකත් අත පෙන්නුවානේ වතුර නැති පොකුණක් පෙන්නුවා මේ ගල උඩට යන් ගල උඩට ගිහලා තුඩේ ඉඳගම් ටිකක් ඈතකට යන්න. අන් අරගෙන මරු.
ගල් එක්ක වෙනම ලුක් එකක් තියෙනවා කියන්නේ සතුන් අයියා. හැබැයි ඇති එහෙම ලුක් එක. ගල් එක ආත්මීය දැනීම. අපි හයික් කරනවා හයික්. පට්ට ගල් ගොඩක් තියෙන්නේ. ඕ මිහින්තලේ වගේ අර අතන සෙනසි ලයින් එකක් තියෙනවා හිතන්නේ. අපේ කම්පැනි කොල්ලෝ මික්කේ. Biar aja. උන් කිටි කියනවා දන්නේ නැතුව ඇති බං. ඈ මෙහෙ පූසෝ කිටි කියන්නේ මොනවද කියලා බලන්න නැති. කෑමක්ද කියලා බලන්න නැති නේද? එහෙනම් යාළුවනේ. එහෙනම් අදට අපි සමුගන්නවා. අද නම් ටිකක් බෝරින් වෙන්න ඇති වීඩියෝ එක. අද එච්චර හොඳ ලොකේෂන් එකක් හොයාගන්න බැරුණා. පොඩ්ඩක් නැත්තේත් නෑ. හොඳයි. අපි වෙන ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඉස්සරහ යාළුවනේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. එහෙනම් පරිස්සමට ඉන්න. බයි.